අද අපි කිතු සමිඳුන්ගේ දේව දයාවේ මහා මංගල්‍ය සමරනු ලබනවා. මදබර ප්‍රේමවන්තයනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට කොච්චර දයාවන්ත වුණාද. උන්වහන්සේ ස්වර්ගාරෝහණය වන්නට කලින් තමන්ගේ ගෝලයින්ට නැවත නැවතවර උන්වහන්සේ දර්ශනය වුණා. උන්වහන්සේ මෙවර දර්ශනය වෙලා කියන්නේ ඔබට ශාන්තිය වේවා කියලා. පව් කමා කරන්නට පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය පිළිගන්නයි කියලා උන්වහන්සේ කියනවා. ඔබ පොළවේ යමෙක්ගේ පව් කමා කරනවද? ඔවුන්ට ඒවා කමා කරනවා. ඔබ යමකුගේ පව් කමා නොකරන්නේද? ඔවුන්ට ඒවා කමා නොකරන්නේ කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේ මේ ශ්‍රාවකයන් හරහා මුළු සුදු සභා පියවරුන්ට බලය දෙනවා පව් කමා කරන්නට, දයාව දක්වන්නට, මිනිසුන්ව උන්වහන්සේගේ දයාබර හදවතට සම්බන්ධ කරන්නට. උන්වහන්සේ ඒ විතරක් නෙමෙයි තමන්ව විශ්වාස නොකරන ඒ ගෝලයා වෙච්ච තෝමස් තුමාටත් කියනවා ඔබේ ඇඟිල්ල බහ බලන්න මගේ ඇලේ, මගේ තුවාල වන කැලවල කියලා. උන්වහන්සේ දයාව දක්වනවා. අන්තිම අවස්ථාව අසීමිතව උන්වහන්සේ දයාව දක්වනවා. ඉතින් ඒ අසීමිත දයාව පිළිගනිමු, බාරගනිමු, උන්වහන්සේගේ පව්කමව විශ්වාස කරමු.